ආයුබෝවන් මේ අද අබම්පොල ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ පේර පැල හිටවන්න. වලවල් ටික කපලා තියෙනවා, වලවල් පුරවලා තියෙනවා, කුකුල් පෝර කිලෝ 5ක් දාලා එක වලකට. ඊට පස්සේ ආයෙත් අපි ලයින් මාක් කරලා තිබ්බ කුණ්‍ය වලට ලණු ඇදලා පැලේ හරියටම නිශ්චිත ස්ථානයක්, පැලේට හරියටම නිශ්චිත ස්ථානයක් ලබා දීමට සඳහා අපි ආයෙත් ලයින් මාක් කරලා තමයි පැල හිටවන්නේ හරියටම මැනලා. මේකේ ගොඩක් දුර තමා වතුර එක තියෙන්නේ. එතන ඉඳන් අපි අඟල් 1.5 ඇල්ක තියෙන එක, අඟල් 1.5 ඇල්ක තියෙන එකේ වතුර අරන් ඇවිල්ලා තියෙන මෙතනට ළඟට. මෝටර එක ආවින්දන් අඟල් 1.5 එල් මේ ඇල්ක තියෙන එකේ ආවිල්ලා ඇල්ක තියෙන එකෙන් අපි හිල් කරලා තිනවා. ස්ටාර්ට් එකක් නොබ් එකක් දාලා ගේට් වෑල් එකක් දාලා මිලිමීටර 16 සෙට් කරලා තියෙනවා LPD මිලිමීටර 16ට. ඒක ගිහිල්ලා පැලේ ගාවින් නිපල් එකකින් පැලේට වතුර වැටෙනවා. එහෙම තමයි අපි මේකේ ජල සම්පාදනය සවි කරලා තියෙන්නේ මේ වගාවට. මේ අබම්පොල ෆාම් එකේ අයිතිකාර මහත්තයත් අද ඇවිල්ලා ඉන්නවා පැල හිටවන දවසට. මේක ඊට පස්සේ අපි මුලින්ම පැලේ ලබා දුන්නා එතුමාට පළවෙනි පැලේ වගා භූමියේ හිටවන්න. ඒක තමයි මේ කරන්නේ. සාමාන්‍යයෙන් අපි හොඳ ලේයර් පැලයක් අරගෙන ඒ පැලේ අපි බිම හිටවන්න කලින් මේ පොට් එකෙන් පස් ටික ගලව ගන්න. මුලින්ම මේ විදියට යට ටික පොඩ්ඩක් තලා ගන්න. මේක වතුර දාලා තෙතමනේ තියෙන පස් එකක්. ඊ අපි කලින් දාච්ච වතුර දාලා තෙතමනේ තියෙන පස්. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ගලවනවා. කිසිම හානියක් වෙන්නේ නැහැ මේ මුල් වලට. පේනවා ඇති. මුල් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි මෙතන හිටවන්නේ. අලුතින්ම වගා කරන ඉඩමක් මේක. තාක්ෂණය හොඳ හැටි භාවිතා කරලා උසස් විදියට පරතර හරියට පාවිච්චි කරලා අපි නියමිත ආකාරයට ගහකට අවශ්‍ය පරතරය ලබා දීලා හරියටම වගා කරන වගා බිමක් හොඳ ගුණාත්මකයෙන් යුතු අසන්නක් ඉදිරියේදී බලාපොරොත්තුෙන් අපි වැඩ කටයුතු කරනවා. අබම්පොල පේර්ලෑන්ඩ් එකේ මෙතන පේර පැල 1100ක් හිටවනවා. අඩි 10යි 8යි පේලි අතර අඩි 10ත් පැල අතර අඩි 8ත් විදියට අපි පරතරය හදාගෙන තියෙන්නේ. තාද පැල හිටවන එක තමයි මේක කරන්නේ. අඩි 8ක් හැම වෙලේම ටේප් එක මයින්න බැරි හින්දා අපේ කපිල හදාගෙන තියෙනවා. මොකද්ද කපිල මේ? දණ්ඩක්. අඩි 8ට තේක්ක දණ්ඩක් හදාගෙන තියෙන්නේ කපිල. මේ වලවල් වලට අපි මොනවාද කුකුල් පොහොර මාස අවුරුදු 1කමාරක් විතර පරණ කුකුල් පොහොර කිලෝ 5ක් විතර දාලා තියෙනවා. 5ක් දාලා මික්ස් කරලා ඒකේ තමයි අපි මේ පැල හිටවලා තියෙන්නේ. දැන් මේ ඩ්‍රිප් එකේ ඉරිගේෂන් ඩ්‍රිප් සිස්ටම් එකෙන් වතුර වැටෙන්න මිලිමීටර 16න් වතුර වැටෙන්න වටේ අපි බේසම් වගේ හදා ගන්නවා. මේක වියලි කලාපයේ තියෙන හින්දා හොඳින් වතුර ලැබෙන්න ඕන හින්දා පැලේට හදා ගන්න බේසම් වගේ. ඉතින් මේ වගාවේදී ඉදිරියේදී අපි සිදු කරන නඩත්තු කටයුතු, වගාව නඩත්තු කරන්නේ කොහොමද, වගාවේ කෘමි පාලනය කරන්න කොහොමද, දිලීර පාලනය කරන්න කොහොමද, බෑග් යොදාගන්නේ කොහොමද, මල්හා ගෙඩි කප්පාදු කරන්නේ කොහොමද, වගාව ඉදිරියට හොඳින් ගුණාත්මකයෙන් යුතු අස්වැන්නක් ලබා ගන්න කොහොමද කියන තොරතුරු ඇතුළත් කෙටි වීඩියෝ සහ දීර්ඝ වීඩියෝ ඉදිරියේදී අරන් එන්නම්. මේ වගේ පේර වගාව සම්බන්ධ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.